හරි දුවේ. එහෙනම් ඔයා වාගේ තීරණේ අරන් ඉවරයිනේ. එහෙනම් අපි නිමාලි ආන්ටිව තෝරගමු. හරි දුවේ. එහෙනම් අපි ගේ ඇතුළට ගිහිල්ලා ඒ ආන්ටිලට කියමු අපි ගත්ත තීරණේ මොකද්ද කියලා. හරි. ඔන්න එහෙනම් මගේ දුවේ යා කැමති කෙනා තීරණය කළා ඉවරයි. හරි. එහෙනම් මගේ දුව එයාගේ අම්මා විදියට තෝරගත්තේ නිමාලි ඔයා. නිමාලි? ඇයි දරුවෝ මං ඔයාලට කොච්චර ආදරෙන් කතා කරාද? අනික මෙයා වගේ ඔයාලට බැන්නෙත් නෑ. මේක මාර වැඩක් වුණානේ. ඔයා අච්චර වතර ගහලා මං ඔයාලට මුකුත් කිව්වේ නෑ. ඇයි මාව තෝරගත්තේ නැත්තේ? නෑ ආන්ටි මම දැනගත්තා ඒ වෙලේ කරේ බොරුවක් කියලා. බොරුව? මොන බොරුවක්ද? මං ඇත්තටම තමයි ඔයාලට ඒ වෙලේ ආදරෙන් කතා කරේ. අනිත් එක මං පොඩි ළමයින්ට ගොඩක් ආදරෙයි. මට පුළුවන් පොඩි ළමයි හොඳට බලා ගන්න. තාත්තේ බලන්නකෝ යාගේ සැරේ. අනික ඔයා දඟලන්නේ කියලාත් මම දන්නවා. අච්චර හොඳින් කතා කළත් ඇයි මාව තෝරගත්තේ නැත්තේ? ආන්ටි දැන් ඔයා රංගපාල ඉවරයිද? තාත්තේ මං ඔයාට කිව්වනේ මේ ආන්ටි නපුරුයි කියලා. රංගපාලි වලද? මේ මොකද්ද? නර්තනා දැන් කලින් ඔයා ආපු වෙලාවේ මගේ දරුවෝ හුරතල් කරනවා වගේ කතා කළා. දැන් මේ යකෙක් වගේ කතා කරනෝනේ. ඒකනේ තාත්තේ. ඒකනේ. කටහව පොඩි එකා. මේ නර්තනා ඔයා කවුද මගේ දුවට ඔහොම කතා කරන්න? ටග්ගල තමසේ එළියට යනවා මෙහෙන්. ඔහොම අම්ම කෙනෙක් ඕනේ නැහැ මගේ ළමයට. යනවා ඉතින්.